කලකිරිලා දුක හිතිලා මානසිකව වැටිලා ජීවිතේ එපා වෙලා දෙන්නේ. මේ ගෙවාගෙන යන්නේ නරකම කාලයක්ද. හුඟක් වෙලාවට මනෝපදේශනයට එන මිනිස්සු කියන දෙයක් තමයි මේ තමයි මගේ ජීවිතේ නරකම කාලේ. මේ තමයි මට මගේ ජීවිතේ එපා කරපු කාලේ කියලා. ඇයි මිනිස්සෙක්ගේ ජීවිතේට නරක කාලයක් එන්නේ? හැම මිනිස්සෙක්ගේම ජීවිතේට නරක කාලයක් එනවා. ඒක ඔයාට විතරක් නෙමෙයි. මේ ලෝකෙ ඉපදිච්ච හැම මිනිස්සෙකුටම හොඳ කාලෙට වඩා තියෙන්නේ නරක කාලයක්. නරක කාලය කියන්නේ අපේ ජීවිතේ අපිට රිදෙන, අපි වැටෙන, මානසිකව වැටෙන, අපි කරන කිසිම දෙයක් හරියන්නේ නැති, අපි වටේ ඉන්න ආදරණීයන් අපිව දාලා යන වේදනාත්මක පරිච්ඡේදයක්. මිනිස්සුගේ ජීවිතේට ඔය වේදනාත්මක පරිච්ඡේද එන්නේ ඊළඟට මිනිසුන්ගේ ජීවිතේ එන සුන්දරම පරිච්ඡේදය තවත් සුන්දර කරන්න. ජීවිතේ නරකම කාලවලින් ආපස්සට ගිහිල්ලා ආයි හැරිලා බලන්න. ඔයාට ඒ නරකම කාලේ තමයි ඔයාගේ ජීවිතේ ඇත්තටම ඔයත් එක්ක ඉන්නේ කවුද කියලා අඳුරගන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඔයාගේ ජීවිතේ ඔයා තුල තිබ්බ අඩුපාඩු මොනවද? ඔයා තුල තිබ්බ ප්‍රශ්න මොනවද කියලා ඔයාට අඳුරගන්න පුළුවන්. ඔයාගේ වැරදි ටික මොනවද කියලා ඔයාට පෙන්නලා දෙන්නේ මේ නරකම කාලේ. ඒ නරකම කාලේ තමයි ඔයාගේ වටිනාකම් මොනවද? ඔයාගේ ඉවසීම කොච්චරද? ඔයාගේ දරා ගැනීම කොච්චරද? ඔයාගේ පෞරුෂත්වය කොච්චරද කියලා ඔයාට කියලා දෙන්නේ. ඒ නරකම කාලේ තමයි ඔයාගේ ජීවිතේ හොඳම කාලය ලස්සනට ගත කරන්න අවශ්‍ය ෆවුන්ඩේෂන් එක හදලා දෙන්නේ. ඉතින් පුද්ගලයාගේ ජීවිතේට නරකම කාලය ආවා කියලා ජීවිතේ එපා වෙලා බිම වැටිලා අඬලා කෑ ගහලා ජීවිතේ නැති කරගන්න උත්සාහ කරන්න එපා. අපි මේ ජීවත් වෙන ටික කාලේ හොඳ කාලෙට වගේම නරක කාලෙටත් මුහුණ දෙන්න ඕනේ. මේ කිසි දෙයක් අපි යනකොට අරගෙන යන්නේ නැහැ. අරගෙන ආවෙත් නැහැ, අරගෙන යන්නෙත් නැහැ. මේ සියල්ල දවසක අත්දැකීම් බවට පත් වෙනවා. ඉතින් මේ හැම අත්දැකීමටම සාර්ථකව මුහුණ දෙන මිනිස්සුන්ට අපි කියනවා සාර්ථක මිනිස්සු කියලා. ඉතින් ඔයාගේ ජීවිතේ නරකම කාලේ නම් මේ ගෙවෙන්නේ. මතක තියාගන්න මේ තමයි ඔයාගේ ජීවිතේට හොඳම අත්දැකීම් ලැබෙන කාලය. නරකම කාලය තමයි මිනිස්සුන්ට ජීවිතේ හොඳම පාඩම් කියලා දෙන්නේ.